Hi ළමයි, I warmly welcome you all to the English Swatch YouTube channel. I am Dinush Ratnayaka. ඉතින් ළමයි ඔයාලා හැමෝම ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගන්න ලබනවා English Swatch YouTube channel එක වෙත. ඒ වගේම Bright English Academy එක වෙත මම දිනුෂ රත්නායක. ඉතින් ළමයි අපේ ආරමුණ ඉංග්‍රීසි භාෂාව මාස්ටර් කිරීම. ඊට කලින් ළමයි මෙන්න මේ වාක්‍ය ටික හදන්නේ වා කොහොමද කියන්න බලන්න. එයා හරියට මලක් වගේ ලස්සනයි. right. ඊට පස්සේ එයාගේ හිනාව එයාගේ අම්මගේ වගේමයි. ඉතින් මෙන්න මෙවැනි අදහස් කොහොමද අපි ඉංග්‍රීසියෙන් ප්‍රකාශ කරන්නේ? right. වීඩියෝ එක අවසානයේ ඔයාලට පුළුවන් මෙන්න මේ දේවල් හරියටම ඉගෙන ගන්න. right. අපි කතා කරමු දැන් මේ ඉංග්‍රීසි භාෂාව මාස්ටර් කරන එක සම්බන්ධව. ඒ කියන්නේ ප්‍රගුණ කිරීම සම්බන්ධව. ළමයි ඔයා ඕනතරම් පාඨමාලාවන් හදාarලා ඇති නැති වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි ළමයි ඔයාලා යම් පාඨමාලාවන් හදාarලා මේ වෙනකොට ඉංග්‍රීසි කතා කරන අය වෙන්නත් පුළුවන්. අනෙත් එක තමයි ළමයි ඔයා තනියම ඉගෙනගෙන මෙන්න මේ ටාගට් එක කරා යන කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ළමයි ඔයා ඉංග්‍රීසි උගන්වන කෙනෙක් වෙන්නත් පුළුවන්. ඉතින් ළමයි ඔය මොන මට්ටමක හිටියත් අපිට මේ භාෂාව ප්‍රගුණ කර ගැනීම සඳහා ලංකාවේ ඔයාට කිසිදු ආයතනයකින් කිසිම අවස්ථාවක වැඩසටහනක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් අන්න ඒකට සොලියුෂන් එකක් විදිහට අපි ගෙනල්ලා තියෙනවා ළමයි දින 12ක විශේෂ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක්. මෙහිදී ළමයි කිසිසේත්ම ඉගැන්විල්ලක් වෙන්නේ නැහැ. හිතන්නකෝ ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා ඇක්ටිව් වොයිස් කියලා පැත්තක් තියෙනවා පැසිව් වොයිස් කියලා පැත්තක් තියෙනවා. ඉතින් මේ ඇක්ටිව් වොයිස් කියන පැත්තට බොහෝ කරුණු කාරණාවන් අඩංගුයි. ඒ වගේම තමයි ළමයි මේ පැසිව් වොයිස් කියන පැත්තටත් බොහෝ කරුණු කාරණාවන් අඩංගුයි. මේ ටෙන්සස් විතරක් නෙමෙයි. ඉතින් ළමයි මෙහිදී අපි කරන්නේ මෙන්න මේ තියෙන දේවල් වල ස්ට්‍රක්චර්ස් ඔයාගේ ඔළුවේ ස්ටික් වෙන්න. අන්න ඒ ලෙවල් එකටම ළමයි ඔයාව ලයිව් ට්‍රේනින් කරනවා. ඔයාගේ මයික් එක අන්මියුට් කරලා ඔයා ඉස්සරහා තියන තමයි මේ ට්‍රේනින් එක කරන්නේ ළමයි. මෙහිදී වෙන විශේෂ කාරණාව තමයි ළමයි උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම ඇක්ටිව් වොයිස් වල ටෙන්සස් 12 තවත් තියෙන අවස්ථා 3ක් එතකොට අවස්ථා 48යි. ඉතින් මෙන්න මේ ටික මම ඔයාලට මොන සබ්ජෙක්ට් එකක් දුන්නත් මොන verb එකක් දුන්නත් ළමයි විනාඩියයි තප්පර 40කින් මෙන්න මේ අවස්ථා 48 එක දිගට කියාගෙන යන්න පුළුවන් කෙනෙක් බවට පත් කරනවා. ඒ කියන්නේ මේ වගේ ස්ට්‍රක්චර් එක ඔයාගේ බ්ලඩ් වල ස්ටික් වෙලා හමාරයි ඒ වෙනකොට. ඉතින් එතෙන්ද ඔයාගේ වයස අදාළ වෙන්නේ නැහැ. ඔයාගේ රැකියාව අදාළ වෙන්නේ නැහැ. ඔයාගේ තනතුර අදාළ වෙන්නේ නැහැ. ට්‍රේනින් එක ඔයා හරියට කරා නම් ඔයා ගොඩ යනවා ළමයි. right. ඉතින් ළමයි මෙහිදී ඇක්ටිව් වොයිස් පැත්ත සඳහා මේ ඇක්ටිව් කියන භාවිතය සඳහා දින 5ක් පුහුණු කරනවා ළමයි. ලයිව් ට්‍රේනින් එකක් තියෙන දින 5ක් පුහුණු කරනවා. ඔයාගෙන් ටෙස්ට් එක ගන්නවා. ඊළඟ දින 4 ළමයි පැසිව් පැත්ත ඔයා උඩරම ට්‍රේනින් කරනවා ළමයි සියලු භාවිතයන්. ඊට පස්සේ ඔයාගේ ටෙස්ට් එක ගන්නවා. ඊට පස්සේ ළමයි මෙන්න මේ භාවිතයන් දෙකම එකතු කරලා නැවත ඔයාව පුහුණු කරලා ඉවරලා මේ භාවිතයන් දෙකටම අදාළව ළමයි අවසාන පරීක්ෂණය ඔයාට තියෙනවා. මේ හැම දෙයක්ම ළමයි ඕරල් ටෙස්ට් වචනයෙන් ලියන කියන ඒවා නෙමෙයි ළමයි. කෙලින්ම මේක ඔයාගේ කට හුරු කරන්නේ ළමයි. ඔයාගේ මොළය හුරු කරන්නේ, ඔයාගේ බ්ලඩ් එක හුරු කරන්නේ. ඉතින් මේක ළමයි විශේෂම අවස්ථාවක් ළමයි. ඉතින් දින 12ක පාඨමාලාවක් පවත්වන්නේ අපි මුල් දිනේදී ඔයාට නොමිලේ සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඇවිල්ලා බලන්න පුළුවන් ඇත්තට මේ මොකද්ද කතන්දරය කියන එක. ඒ වගේම තමයි ළමයි මේ සම්පූර්ණ පාඨමාලාවටම අපි අය කරන්නේ රුපියල් 2000ක අය කිරීමක් පමණයි. මේක හුදෙක් පුහුණු පාඨමාලාවක් පමණක්මයි ඉංග්‍රීසි කතා කරන්න බලන් ඉන්න ඔයාලා වෙනුවෙන් පවත්වන. ඉතින් Bright English Academy එක හා සම්බන්ධ වෙලා ඔයාට මේ පාඨමාලාව හදාරන්න පුළුවන්. ඉතින් ඔයාටත් පුළුවන් ළමයි මෙසේජ් එකක් දාන්න 076 149 39 99. එහෙම නැත්නම් 076 113 97 49 කියන නම්බර්ස් වලට ඔයාලට පුළුවන් WhatsApp message එකක් යොමු කරන්න මෙන්න මේකට join වෙන්න ඕනේ කියලා. ඒත් එක්කම ළමයි අපි Bright English Academy English website තුලින් අපි විවිධ පාඩම් ඔයාලට ඉදිරිපත් කරනවා. මේ හැම පාඩමකටම අදාළ PDF එක ලබා ගැනීමේ හැකියාව තියෙනවා ළමයි. English Webs කියන අපේ WhatsApp group එකට ඔයා join වුණොත් ඔයාට මේ PDF හම්බ වෙනවා. ඒ වගේම තමයි ළමයි සතියකට බොහෝ විට අපි දින දෙකක් නොමිලේ පාඨමාලාවන් පවත්වනවා. ඒ හැම පාඨමාලාවකටම ඔයාලට සම්බන්ධ වෙන්න හැකියාවක් තියෙනවා. ඉතින් මේ අන්නගේ විශේෂ අවස්ථාව ඔයා මග හැර ගන්න එපා. අනිවාර්යෙන් ළමයි ඔයා මාස්ටර් වෙනවා. රයිට් ළමයි අපි කතා කරේ එතකොට එයා මලක් තරමටම ලස්සනයි. අපි එහෙනම් යමු ඒ වැඩසටහනට. හරි ළමයි. අපි කිව්වේ එයා මලක් තරමටම ලස්සනයි. එයා මලක් තරමටම ලස්සනයි. බලමු. එයා මලක් තරමටම ලස්සනයි. එයා නම් ළමයි she. එයා ලස්සනයි කියන්නේ ළමයි she is beautiful. She is beautiful. අපි බලමු කොහොමද මේ එයා මලක් තරමටම ලස්සනයි කියලා කියන්නේ කියලා. She ඊට පස්සේ is ඊට පස්සේ ළමයි යොදන්න as. She is as beautiful ලස්සනයි. ආයෙත් යොදන්න as. She is as beautiful as a flower.
ඔන්න ළමයි. එයා මලක් තරමටම ලස්සනයි. She is as beautiful as a flower. එයා මලක් තරමටම ලස්සනයි. She is as beautiful as a flower. එයා මලක් තරමටම ලස්සනයි. Right. බලමු. මේ ජීවිතය යුද්ධයක් තරමටම අපහසුයි. මේ ජීවිතය යුද්ධයක් තරමටම ඇත්තටම අපහසුයි. right? මේ ජීවිතය අපහසුයි කියනවා ළමයි difficult. මේ ජීවිතය කියන්නේ this life. මෙන්න මේ ජීවිතය. ඉතින් මෙන්න මේක අපහසුයි. ඒක වචනින්දා is. ඊට පස්සේ ළමයි යොදන්න as. This life is as difficult කියනවා අපහසුයි. On this life is as difficult as යුද්ධයකට කියනවා ළමයි war. මේ ජීවිතය යුද්ධයක් තරමටම අපහසුයි. This life is as difficult as a war. මේ ජීවිතය කියන එක ඔන්න යුද්ධයක් තරමටම අමාරුයි. right? මෙහෙම බලමු ඊට පස්සේ. ඔව්. නිමල් නරියෙක් තරමටම කපටි. නිමල් නරියෙක් තරමටම කපටි. බලමු ඒක අපි කොහොමද කියන්නේ කියලා. කවුද මේ කපටි? නිමල්. ඊට පස්සේ ළමයි කපටි කියනවා කනින්. නිමල් කපටි නම් නිමල් is කනින්. දැන් අපිට ඕනේ ළමයි නිමල් නරියෙක් තරමටම කපටි කියන්නේ. එතකොට ළමයි නිමල් is ඊට පස්සේ as cunning. ඔන්න නිමල් කපටිලු. නිමල් is as cunning as a fox. ඔන්න නිමල් නරියෙක් තරමටම කපටි. නිමල් is as cunning as a fox. නිමල් ඔන්න නරියෙක් තරමටම කපටි. right. ඊට පස්සේ බලමු මෙහෙම ළමයි. මෙහෙම දෙයක් තියෙනවා ළමයි. ඔන්න මට හොඳටම උණ කියන්න පුළුවන් ඔයාලට මෙහෙම. I'm as sick as a dog. මේ කියන්නේ ළමයි මට පට්ට විදියට උණ. මට හොඳටම උණ අසනීපයි. I am as sick as a dog. මට පට්ට විදියට අසනීපයි අමාරුයි. හරිම ඊට පස්සේ කමල් බූරුවෙක් තරමටම මෝඩයි. කවුද දැන් මේ මෝඩ? කමල්. කමල් මෝඩයි කියන්නේ කමල් is foolish. බලමු. කමල් ඊට පස්සේ ළමයි is යොදාන්න. ඊට පස්සේ ආපහු as ඊට පස්සේ foolish. කමල් ඔන්න මෝඩයිලු මෙන්න මේ වගේ. කමල් is as foolish as a donkey. ඔන්න කමල් බූරුවෙක් තරමටම මෝඩයිලු. right? කමල් බූරුවෙක් තරමටම මෝඩයි. කමල් is as foolish as a donkey. කමල් ඔන්න බූරුවෙක් තරමටම මෝඩයි. අපි කියමු මෙහෙම. එයාගේ හිනාව එයාගේ අම්මගේ වගේමයි. හරි? එයාගේ හිනාව එයාගේ අම්මගේ වගේමයි. එතකොට ළමයි එයාගේ හිනාව her smile. එයාගේ හිනාව අම්මගේ හිනාව වගේමයි. එතකොට ළමයි අපි දානවා is the same as. right? ඔන්න her smile එයාගේ හිනාව is the same as එයාගේ අම්මගේ වගේමයි her mother. her mothers. අම්මගේ වගේමනේ her mothers. ඔන්න එයාගේ හිනාව එයාගේ අම්මගේ හිනාව වගේමයි. කොහොමද ළමයි? right. එයාගේ හිනාව එයාගේ අම්මගේ හිනාව වගේමයි. her smile ඇගේ හිනාව is the same as her mother's. එයාගේ හිනාව එයාගේ අම්මගේ වගේමයි. right. ඊට පස්සේ බලමු. දැන් ගෑනු ළමෙක් කියනවා මෙහෙම. අනේ අපි කියනවා මෙහෙම. ඔව්. සිත්තරාගේ සාරිය කාංචනාගේ සාරිය එක වගේමයි. එතකොට සිත්තරාගේ සාරිය නම් ළමයි සිත්තරාස් සාරි. ඔන්න සිත්තරාගේ සාරිය
ඊට පස්සේ ළමයි ඒක වචනින්ද is. ඊට පස්සේ the same. ඊට පස්සේ ළමයි ආයෙත් as. සිත්තරාගේ සාරිය is the same as කාංචනාගේ සාරිය වගේමයි. එතකොට ළමයි කාංචනාස් ඔන්න සිත්තරාගේ සාරිය කාංචනාගේ සාරිය වගේමයි. right. ඊට පස්සේ බලමු මෙහෙම ළමයි. ඔව්. ඔයාගේ ෆෝන් එක මගේ වගේමයිනේ. ඔයාගේ ෆෝන් එක මගේ එක වගේමයි. එතකොට ළමයි ඔයාගේ ෆෝන් එක. එතකොට ළමයි your phone. ඔයාගේ ෆෝන් එක. ඔන්න ඔයාගේ ෆෝන් එක මගේ ෆෝන් එක වගේමයි. එතකොට ළමයි your phone is ඔයාගේ ෆෝන් එක your phone is the same as mine. මගේ එකනේ. your phone ඔයාගේ ෆෝන් එක is the same as mine. ඔයාගේ ෆෝන් එක මගේ ෆෝන් එක වගේමයි. right ළමයි. ඉතින් මෙන්න මේ භාවිතයන් ඔයාලා පුළුවන් තරම් ඇඩ් කරගන්න. ඔයාලත් ඔයගේ වාක්‍ය ඕන තරම් නිර්මාණය කරන්න. right. එහෙනම් ඔයා නිර්මාණය කරන්න බලන්න තමයි එයා හාවෙක් තරමට මහිංසකයි කියලා. එයා හාවෙක් තරමට මහිංසකයි. ඔයාගේ කායක මගේ කායක වගේමයි. මෙන්න මේ වාක්‍ය හදන්න බලන්න. ඔයාගේ කායක මගේ කායක වගේමයි. ඔයාලා දන්නවා මේක හදන්න right. එතකොට ඉතින් බලන්න නිර්මාණය කරන්න. ඉතින් ළමයි ඔයාට ඉංග්‍රීසි භාෂාව මාස්ටර් කරගන්න ඕන කෙනෙක් නම් හොඳ solid foundation එකක් තියාගෙන ඉස්සරහට යන්න කැමති කෙනෙක් නම් ඔන්න අපේ පන්තියට සම්බන්ධ වෙන්න ළමයි. විශේෂයෙන්ම අපේ මේ මාස්ටර් කෝස් එකට ඔයාට ලොවෙත් නැති වෙන පුහුණුවක් හම්බ වෙනවා ළමයි. ඒත් එක්කම ඔයා මෙන්න මේ කෙටි විනාඩි කිහිපයක් අතරතුරේ යම් දෙයක් ඔයා එකට ගත්තා ළමයි කමෙන්ට් එකකින් ලයික් එකකින් සහයෝගය දෙන්න අමතක කරන්නත් එපා. ඉතින් ළමයි ඔයාලා හැමෝටම සුබ වදනවා අනාගතයේදී හොඳ ඉංග්‍රීසි කතිකයෝ වෙන්න කියලා. ඉතින් සුබ දවසක් ඔයාලා හැමෝටම. Have a good day. Good luck.